නියෝජ්‍ය අමාත්‍ය ගරු උපාලි සමරසිංහ, you have 9 minutes. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම ගරු චාපර සම්පත් ඇමතුමාගේ ප්‍රශ්නයට අදාළව අපේ වෙළඳ ඇමතුමා මොහොතේ නැති නිසා ඒ වෙනුවෙන් මම සූදානම් මේකට කරුණු ඉවත් කරන්න. ඇත්තටම විශේෂයෙන්ම වැඩියෙන්ම අලවවන ප්‍රදේශයක ජීවත් වෙන ගරු මන්ත්‍රීතුමෙක් විදිහට මේ ප්‍රශ්නේ සභාවට ඉදිරිපත් කරද්දී අපි සතුටු වෙනවා. ඔබතුමා වගේම අපටත් මේ ගොවීන් සම්බන්ධව හැඟීමක්, දැනීමක්, ඔවුන්ගේ ආර්ථිකය නගා සිටීමේ උවමනාවක් ඔබට වඩා අපට තියෙන බව අපි සිහිපත් කරන්න ඕන. ඒ වගේම ගරු මන්ත්‍රීතුමාගේ යෝජනා තුළ තියෙනවා විශේෂයෙන්ම මේ කාලවලදී මාර්තු මාසයේදී මේ පොදුවේ වාර්ෂික වෙන ප්‍රශ්නය සඳහා වූ කෙටිකාලීන උත්තර කීපයක්. එකක් තමයි බදු පැනවීම. දෙවෙනි කාරණය තමයි ගත්තොත් පිටරටින් අල ගෙන්වීම නැවැත්වීම. හැබැයි විශේෂයෙන්ම මෙතුමාගේ මේ ප්‍රශ්නය ඇතුලේ නුවරඑළිය, බදුල්ල සහ බණ්ඩාරවැල දිස්ත්‍රික් සම්බන්ධයෙන් වැඩියෙන් මතු කරලා තියෙනවා. හැබැයි ඔබතුමා දන්නවත් දන්නේ උතුරු පළාතේ යාපනයේ දිස්ත්‍රික්කෙත් සැලකියුතු මට්ටමකට මේ අල නිෂ්පාදන සඳහා ගොවි ජනතාව මැදිහත් වෙනවා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, අපේ මේ කාරණය ගත්තොත් මේ අවුරුද්ද විතරක් නෙවෙයි, ඔබතුමා කිව්ව පරිදි පසුගිය වසර කීපය පුරාම සෑම අවුරුද්දකම වගේ මේ දේශීය අල නිෂ්පාදකයාගේ අල නිෂ්පාදනය කරන අවස්ථාවලදී මෙම නිෂ්පාදන වටිනාකම නොමැතිකම නිසා මේ ගැටලුව මතුවෙනවා. ඒ නිසා අපි වර්තමාන මේ ආණ්ඩුවේ මූලික ප්‍රතිපත්තිය තමයි නිෂ්පාදන ආර්ථිකයක් කරා මේ රට ගෙන යාම. විශේෂයෙන්ම ගත්තොත් මෙන්න මේ කාරණේදී වර්තමාන ආණ්ඩුව දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කරන ගමන් ගුණාත්මක ආහාරත් ඒ වගේම පාරිභෝගිකයට සාධාරණ මිලකට මෙම ආහාර ලබා දීමේ කටයුත්ත පදනම් කරගෙන වෙළඳ වාණිජ්‍ය සමූපකාර සහ ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයත් අනිකුත් සියලුම අමාත්‍යාංශත් ඒ වගේම පුද්ගලික ආයතනත් එකතුව මේ රටේ ජනතාවට හිගයකින් තොරව තම තමන්ගේ ආහාර සහ බඩු භාණ්ඩ ලබා දීමේ මූලික අරමුණ ඇතිව තමයි අපි මේ ආණ්ඩුව වාර්ෂික සසුමක් හදලා තියෙන්නේ. ඒ වගේම ගත්තොත් අපි දන්නවා මේ දීර්ඝකාලීනව ඇතිලා තියෙන මේ නිෂ්පාදන ක්‍රියාවලියේ වියදමත් එක්ක තියෙන ප්‍රශ්නයට අපිට මේ සඳහා වෙච්ච කෙටිකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළවලට යන්න වෙනවා. ඒ නිසා අපි බලන්න ඕන වාර්ෂිකව අපේ රටේ ජීවත් වෙන ජනතාවට අවශ්‍ය අල නිෂ්පාදනය මේ මොහොතේ අපේ රටේ කරනවද කියලා. මම විශේෂයෙන්ම ගරු කතානායකතුමනි මේ සභාව දැනුවත් කරන්න කැමැති අපේ රටේ දත්ත ප්‍රමාණයක් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රේගුව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන අනුව මම වසර කීපයක විතර මේ දේශීය අල පරිභෝජනය සම්බන්ධව තියෙන හිගේ සම්බන්ධව කරුණු පොඩ්ඩක් මේ සභාවට ඉපත් කරන්න කැමැතියි. අපි ගත්තොත් 2019 වසරේදී අපේ රටේ සමස්ත පොදුවේ ගත්තොත් අපේ රටේ වාර්ෂිකව අල මෙට්‍රික් ටොන් ලක්ෂ 2 ප්‍රමාණයක් අපේ රටේ ජනතාව පරිභෝජන සඳහා ඉල්ලා හිටිනවා, බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි 2019 වසරේදී අපි යල සහ මහකන්න දෙකේදීම අපට අල නිෂ්පාදනය කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ මෙට්‍රික් ටොන් 1,642යි. හැබැයි ගරු ඇමතුමනි, අල පාරිභෝගික අල වලින් 50%ක් 45ක් තමයි උඩරට අල ගොවියට දෙන්න පුළුවන්. හැබැයි සම්පූර්ණ ඔබතුමා කියන දත්තල් හරි. හැබැයි අපි කියන්නේ අල ගැලවෙන කාලේ තියෙනවනේ, දැන් අපේ උඩරට ගැලවෙන කාලේදී
ඒ ටික වෙළඳ පොළට එනකොට අපි කියන්නේ බදු ගහණය හරිදී අල පිටරටින් ගෙන්නන එක නවත්තන්න කියන්නේ නැහැ. අපි කියන්නේ සාධාරණ ඒ කාලය තුල අඩුම වශයෙන් මාසෙක එකමාරක දෙකක කාලය තුලදී ඒ අලගොවියාගේ අල ටික වෙළඳ පොළට එනකොට සාධාරණීෂ්ඨ කරන්න කියලා. නැතුව අපි කියන්නේ සමස්ත අල ගෙන්නන්න එපා අල වලට ටැක්ස් ගහන්න මේ අල ටැක්ස් අඩු කරන්න එහෙම කතාවක් නැහැ මෙතන. අලගොවියාගේ අල ටික එනකොට ඒ එන කාලය තුල මාසෙද දෙකද එකමාරද කියන එක තමයි මෙතන කියන්නේ. ඒ නිසා මම ඊට වැඩි කියන්නේ දැන් මෙතන අපේ මන්ත්‍රීතුමා කිව්වා මේ අද මට මේ යෝජනාව දින්නේ අලකාරෝ අල ගොවියෝ එහෙනම් ගොවියෝ දුන්න 280ට ගන්නවා නම් මම අද කැප්පැටි පොළ 230යි දැන් කැප්පැටි පොළ 230යි අහන්න කැප්පැටි පොළි ඉතින් ඒ නිසා මම මේ කියන්නේ මම සාධාරණ විදියට පහුගිය ආණ්ඩු ගැන කියලා වැඩක් නැහැ මන්ත්‍රීතුමා පහුගිය ආණ්ඩුවල ඒවා ඒ හින්දානේ ඌව පරණගම වැලිමඩ ඕගොල්ලන්ට පුරවලා දුන්නේ මිනිස්සු ඒ ආණ්ඩු ගැන කියන්න එපා ඒවා වැඩක් නැහැ ඒ ආණ්ඩු කාලෙත් අපි ඉදිරිපත් වුණා අල ටැක්ස් එක ගහන්න කිව්වා. අපි හැම ආණ්ඩුවම පක්ෂේ හිටියත් ආණ්ඩුවේ හිටියත් විපක්ෂ හිටියත් අපි ඕක කියනවා. ගරු නියෝජ්‍ය මහත්තුමා. ඔව්. හරි. ඔව්. නෑ. කිසි ගැටලුවක් නෑ තරකයක් නෑ. අපේ උමනාව තියෙන්නේ ඔබතුමා කියනවා වගේ ඉතිහාසය ගැන අවබෝධය කර ගනිමින් වර්තමානය රට ගෙන යාම. ඒ නිසා අපි ඒක ලොකු තරයක් කරගන්න ඕනේ නැහැ. මම මතු කරමින් හිටියේ කොහොමත් ගරු මන්ත්‍රීතුමනි මෙහෙමයි. දැන් අපිට සිද්ධ වෙනවා අපේ රටේ පරිභෝජනයට අවශ්‍ය අල ප්‍රමාණය අපට ඩිස්පර් කරන්න බැරි නම් අනිවාර්යයෙන් විදේශ රටවලින් අල ගේන්න. හැබැයි ගේනකොට ඒ ගේන අතරතුර ගරු මන්ත්‍රීතුමා කියනවා වගේ දේශීය නිෂ්පාදකය ආරක්ෂා කරගන්නත් ඕන. ඒ වගේම පාරිභෝගිකයට සාධාරණ මිලකට අල දෙන්නත් ඕන. ඒ වගේම ගුණාත්මක භාවයෙන් යුතු අල දෙන්නත් ඕන. ඒ නිසා අපි දැක්ක දේ තමයි මේක ඇතුලේ 2019 ඉඳලා අපි 2019 අපට 140ක් පුළුවන් වුණා නම් නිෂ්පාදනය කරගන්න. ඔව් අපි ඔව් අපේ ඒක ගරු මන්ත්‍රීතුමනි අපි 2019 අවුරුද්දේදී අපේ රටේ ගොවි ජනතාව 50% අපිට පුළුවන්කම තිබ්බනම් නිෂ්පාදනය කරගන්න. හැබැයි පහුගිය වසර 4-5 ඇතුළත මේ හිටපු දේශීය අමාත්‍යාංශවල හිටපු නිලධාරීන් ඇමතිවරු සහ ඒ පාලකයන්ගේ පරිපාලනය ඇතුලේ අල නිෂ්පාදනය 120ට වැටලා තියෙනවා. ගරු නියෝජ්‍ය ඒ නිසා තව විනාඩියක් අපි හිතනවා මෙන්න මේ කාරණේදී අපට වගකීමක් තියෙනවා. ගත්තොත් මෙන්න මේ ඔබතුමා කිව්වගේ මේ මාර්තු මාසේ පටන් ගන්නා වූ මේ අල ප්‍රශ්නෙට අපි කොහොමද මේ ගොවිය අරස කරගන්න කියන කාරණය. ඒ නිසා ඇත්තටම ගරු පතාරතුමනි මුලින් සඳහන් කර අපේ ගරු මන්ත්‍රීතුමත් මේ අල සම්බන්ධ ප්‍රශ්න සම්බන්ධව තියෙන බදු ප්‍රතිපත්තිය අපි ගත්තොත් පසුගිය කාලය තුල 2023ට පෙර මේ රටේ අල කිලෝ එකකට බද්ද තිබ්බේ රුපියල් 20යි. හැබැයි 2023 වසරේ 3 වෙනි මාසේ 8 වෙනිදා පසුගිය පැවති රජයන් ඒක රුපියල් 50ක් දක්වා බද්ද වැඩි කළා තියෙනවා. හැබැයි ඊට පස්සේ නැවත නිෂ්පාදන විධවත් එක්ක වර්තමාන ආණ්ඩුව අපේ ආණ්ඩුවවන් පස්සේ 2024-10 දෙවනි දින නැවත වතාවක් රුපියල් 10කින් රුපියල් 60 දක්වා අපි බද්ද වැඩි කරලා තියෙනවා. ඒ නිසා අපි හිතනවා දැනුත් අපේ රටේ නිෂ්පාදන වියදම වැඩි. ඒ නිසා ඒ සඳහා වෙච්ච ක්‍රියාමාර්ග ගන්න ඕන. ඒ වගේම ඉදිරි වසරවලදී අපේ රටේ අල ගොවියාගේ නිෂ්පාදනය වියදම අඩු කරගන්න නව තාක්ෂණය, නව බීජ ප්‍රවේද, නව දැනුම දෙන්න ඕන. ඒ නිසා අපි ඉදිරියේදී මේ වෙනකොටත් ගත්තොත් විශේෂව ගත්තොත් එහෙම ඌව හා මධ්‍යම පළාත් කුෂකර්ම දෙපාර්තමේන්තුව මගින් ගොවීන් දැනුවත් කරනවා, සහනාධාර පත්‍ර යටතේ උපකරණ දෙනවා, ඒ වගේ උසස් බීජ දෙනවා. එවැනි ක්‍රියාවලියට අපි ගිහින් තියෙනවා. ඒ නිසා අපි හිතන්නේ ඇත්තටම මේ ප්‍රශ්නේදී අපි අපේ වර්තමාන ආණ්ඩුව මේ කියපු පළවෙනි අයවැය. හැබැයි අපි උත්සාහ කරනවා මේ අවුරුදු 76ක් තිස්සේ මෙන්න මේ විදිහට කඩා වැටිච්ච අපේ කුෂකර්මාන්තය අපේ ඉදිරි අයවැය 2026, 27, 28 වෙනකොට අපේ රටේ තියෙන මේ පැරණි තාක්ෂණය අතෑරලා ලෝකේ නව තාක්ෂණය ගෙනල්ලා නව බීජ ප්‍රවේද හඳුන්වලා දීලා සහ ගොවීන්ට විවිධ ප්‍රවාහන පාසුකම් දීලා ගොවීන්ට අවශ්‍ය ප්‍රවාහනය දීලා ගොවීන්ට අවශ්‍ය ගබඩා පාලනය දීලා මෙන්න මේ
සියලු නිෂ්පාදනයක් අල විතරක් නෙවෙයි සියලු නිෂ්පාදනයක් ගොඩනැගීම සඳහා අපි මැදිහත් වෙනවා කියන කාරණය මේ සභාවට දරුවක් ගන්න ඕන. ස්තුතියි. ඒ අනුව පාර්ලිමේන්තුව හෙට දින එනම් 2025 මාර්තු පාර්සරි සෙනසුරාදා පූර්වවාග 9:30 දක්වා කල් තබනු ලැබේ.